ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ 2023 A level paper එකේ 6 වෙනි ගාන. එතකොට මේ ගාන අහලා තියෙන්නේ PH වලින් ආපු ගාන KB එක PH වලින් ආපු ගානක් තමයි මේක. එතකොට අපි බලමු කොහොමද මේ ගාන පියවරෙන් පියවර හදන්නේ කියලා. එතකොට පළවෙනි එක A part එකේ අපි A part එකෙන් දැන් ගාන හදමු. පහත දක්වා ඇති පරිදි සෙනරිනාශක 25 දී මෙතනොයිට් අයනේ ජලය සමග ප්‍රතික්‍රියා කර මෙතනොයික් අම්ලය සහ OH මයිනස් ලබා දෙනවලු. ඒක අපිට සමීකරණ දීලා තියෙනවා. ඒ සමීකරණ දීලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ විදියට HCO2 සෝඩියම් කියන ලවණය 0.1 මවුල ඝන ඩෙසිමීටර් එකක ජලය ද්‍රාවණය කිරීමේ සාදා ගන්නා ලද ද්‍රාවණයේ අපිට දීලා තියෙන OH සාන්ද්‍රණය 1.6 කියලා. අතර 25 දී පහත ඒවා ගණනය කරන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. අපි මුලින්ම මේකේ ප්‍රතික්‍රියාව ලියමු. ප්‍රතික්‍රියාව ලියාගමු ඉස්සෙල්ලා. මෙතන මේ අයනය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා HCO H1 ධන OH මයිනස්. ඕක තමයි ප්‍රතික්‍රියාව. හරිනේ. ඊට පස්සේ අපිට පළවෙනි ගානේ කියන්නේ මෙතන ඔය අයනේ KB යගේ හොයන්න කියලා. එතකොට KB යගේ තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි බලමු මේක කොහොමද හොයන්නේ කියලා. එතකොට KB හොයන්න සමීකරණය දාන්න පුළුවන් අපිට. KB සමානයි OH මයිනස් වාරයක් බෙදන්න ඕන මෙතන ඔය අයනේ සාන්ද්‍රණය. ඔහොමනේ KB හොයන සමීකරණය. එතකොට ওই සමීකරණේ ලියන්න ඕන. ඔකට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අපිට දැන් මේකේ දත්ත වගේක් දීලා තියෙනවා. මෙතන ඔය අයනේ තියෙන්නේ 0.1 ඝන ඩෙසිමීටර් එකක දිය කළා. 0.1 ඝන ඩෙසිමීටර් එකක දිය කළා කියන්නේ ඒකේ සාන්ද්‍රණය අපිට කෙලින්ම ගන්න පුළුවන්. මේකේ සාන්ද්‍රණය සමානයි 1.1 ගුණ කිරීම 2 mol dm එතනයි මේකේ සාන්ද්‍රණය. ඊට පස්සේ දැන් මෙහෙම සාන්ද්‍රණය තියෙන එකක් ද්‍රාවණයට දැම්මා වෙන්නේ මේක විඝටනය වෙනවා. ජලයේ දෙක ක්‍රියා කරලා ජලයෙන් H+ අයන ගලවන්න බලන්න මෙතන තියෙන මේ මයිනස් එකට. එතකොට අපි හිතමු මේක අමතක කළාද මෙතන මේකම අපි මෙතන අපි C කියලා ප්‍රමාණයක් ගත්තා වුණා කියමු. C කියලා සාන්ද්‍රණයක් තියෙනවා. ඒකෙන් විඝටනය වුණා C ඇල්ෆා ප්‍රමාණයක්. විඝටන නියති ඇල්ෆා කියලා හිතමු. විඝටන නියති ඇල්ෆා කියලා හිතලා අපි හිතමු ඒකෙන් C ඇල්ෆා ප්‍රමාණයක් විඝටනය වුණා. මෙතනත් එතකොට C ඇල්ෆා ප්‍රමාණයක් තියෙනවා. මෙතනත් එතකොට C ඇල්ෆා ප්‍රමාණයක් තියෙනවා. ස්ටොයිකියෝමීටර් එකට එකයිනේ. එතකොට අපිට ඒකට මේ සමීකරණයට අපි ආදේශ කරලා බලමු. KB සමානයි මෙතන අපිට C ඇල්ෆා ප්‍රමාණයක් තියෙනවා. මෙතනත් C ඇල්ෆා ප්‍රමාණයක් තියෙනවා සාන්ද්‍රණය. මේක තියෙන්නේ C වරක් එක ඍණ ඇල්ෆා ප්‍රමාණය. මේක අපි උපකල්පනයක් කරනවා. මේ වගේ අවස්ථාවලදී මේක දුබල ප්‍රශ්නයක් නිසා මේව විඝටනය වෙන ප්‍රමාණය නොසලකිය හැකි තරම් කුඩා කියලා තමයි ගන්න. ඒතර අපි මේකට කියනවා C වතාවක් එක ඍණ C ඇල්ෆා ආසන්න වශයෙන් සමානයි C ට. මොකද විඝටන ප්‍රමාණය ඉතා කුඩා නිසා. විඝටන ඉතා කුඩා නිසා මේක අපි ආසන්න වශයෙන් සමානයි කියලා ගන්නවා C ට. එතකොට අපිට සමීකරණ ලියන්න බලන්න KB සමානයි C ඇල්ෆාගේ වර්ගය බෙදීම C. අපිට මේක හොයන්න තියෙන්නේ KB. එතකොට KB සමානයි අපි දන්නවා අපිට C ඇල්ෆා කියන එක දීලා තියෙනවා. මේක දත්තයක් විදිහට දීලා තියෙනවා. මේක එක ගුණ කිරීම 10 ඍණ 6යි කියලා. එහෙනම් මෙතන එක ගුණ කිරීම 10 ඍණ 6 ඒවා දෙකක්. මෙතන තියෙන 0.1යි. අපිට ඕන එකක් ලියා ගන්න පුළුවන්. එක ගුණ කිරීම 10 ඍණ 1යි කියලාම ලියාගමු. එතකොට අපිට KB එනවා එක ගුණ කිරීම 10 ඍණ 11යි කියලා. mol dm මේකෙන් mol dm තමයි උත්තරේ එන්නේ. ඒක හැමෝටම තේරෙන්නේ නැති ගත්ත විදිය. හරිම ලේසි පළවෙනි ගාන KB හොයන්න තියෙන්නේ. ඉස්සෙල්ලම ඔයගොල්ලන්ට මම කියන්නේ මේ වගේ සමීකරණ ලියාගෙන ඉස්සෙල්ලා බීජීය ප්‍රකාශන දාගෙන බීජීය ප්‍රකාශන වලින්
සමීකරණය තුරිත කරගෙන ගිහිල්ලා අවසන් ප්‍රකාශයක් ගන්න. ඒ අවසන් ප්‍රකාශයට අවට පස්සේ විතර අර ඉතුරු වේව දාලා ආදේශ කරලා ගාන හදන්න. නැත්තම් අර මුලින් ඉඳලම දැන් අර ආදේශ කරගෙන ගියොත් ගාන සුළු කිරීම ගොඩක් වෙනවා. ඒක අමාරුයි. ඒතර මේ වගේ බීජ ප්‍රකාශන දාලා ගියොත් දාගෙන හදාගෙන ගියොත් ඔයගොල්ලන්ට අන්තිම වෙනකොට ඒ ගාන හදන්න ලේසි වෙනවා. නිකන් මේ වගේ පොඩි සුළු කිරීමක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යමු ඒකේ දෙවනි ගානට. දෙවනි ගානට මේ ඒක අහනවා KA අගය කීයද කියලා. අපිට KW වගේ දීලා තියෙනවා. අපි හැමෝම දන්නවා KW සමානයි KA වතාව KBට. දැන් අපි KW දන්නවා ඒක ගුණ කිරීම 10 ඍණ 14යි MOL වර්ග DM ඍණ 3. KA තමයි අපිට හොයන්න තියෙන්නේ. KB අපි හොයාගත්තා ඒක ගුණ කිරීම 10 ඍණ 11යි. එහෙනම් KA සමානයි එක ගුණ කිරීම 10 ඍණ 3යි MOL DM ඍණ 3. හිතන එක හැමෝටම තේරුණා කියලා. නිකන් ආදේශයක් තියෙන්නේ. හැමතිස්සෙම ආදේශ කරනකොට සංකේතයක් ඒකකත් එක්ක ආදේශ කරන්න ඒකකට ලකුණු හම්බ වෙනවා. ඊළඟ ගාන දෙවනි ගාන අපිට තියෙන්නේ සාන්ද්‍රණය 0.1 මවල ඝන ඩෙසිමීටරයට වන මෙතනොයික් අම්ල ද්‍රාවණයක pH එක ගණනය කරන්න. ඒතර මෙතනොයික් අම්ල ද්‍රාවණය අපි ඉස්සර සමීකරණ ලියන්නේ. මේක තමයි මෙතනොයික් අම්ලේ. ඒකට ජලය දැම්මට පස්සේ ඒක විඝටනය වෙනවා මෙතනොයිට් අයනයටයි H2O+ වලටයි. නෝක තමයි සමීකරණය. ඔතන අපිට මේක කියන්නේ සාන්ද්‍රණය 0.1 වන. මෙතන 0.1යි MOL DM ඍණ 3ක් වන එකක pH අගය ගණනය කරන්නලු. එතකොට දැන් අපි Ka අගය හොයාගත්තා මෙතනොයික් අම්ලේ. Ka අගය හොයාගත්තනේ. එතන මෙතනොයික් අම්ලේ Ka අගය හොයාගත්තා නම් අපිට පුළුවන් අපි ඉස්සෙල්ලා වගේම මේකට අතර බීජ ප්‍රකාශනය දාගමු. මෙතන CL ප්‍රමාණයක් තියෙනවා. C ප්‍රමාණයක් තියෙනවා. අතර ඒකෙන් අපි විකරණය කරනවා C එකරින් ඇල්ෆා ප්‍රමාණයක්. මේක අපි ආසන වශයෙන් සමානයි කියලා මෙතන අපි දාමු C ට. දැන් මෙතනත් CL ප්‍රමාණයක් තියෙනවා. මෙතනත් CL ප්‍රමාණයක් තියෙනවා. අපිට Ka නේ Ka ට ප්‍රකාශ ලියන්න පුළුවන් අපිට එතකොට මයිනස් සාන්ද්‍රණය වතාවක් මෙතනයි ටයින සාන්ද්‍රණය වතාවක් H2O+ ගේ සාන්ද්‍රණය වතාවක් මෙතනයි කම්ලේ සාන්ද්‍රණය Ka සමානයි මෙතන C වර්ග බෙදීම C. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් C සමානයි Ka ගේ C ගේ වර්ග මූලය. ඒතර අපි දන්නවා C සමානයි කියලා අපි ගත්තේ මෙතන H2O+ සාන්ද්‍රණයට. එහෙනම් අපිට H2O+ සාන්ද්‍රණය ලියන්න පුළුවන් මෙතන Ka බෙදීම C Ka වාරයක් C ගේ වර්ගමූලය විදිහට. අපි Ka හොයාගත්ත 10 ඍණ 3යි. ඊට පස්සේ අපි හොයාගත්තා අපිට දීලා තියෙනවා මෙතන මේ සාන්ද්‍රණය 0.1 කියලා. ඒ කියන්නේ එක ගුණ කිරීම 10 ඍණ 1යි. මේකේ වර්ගමූලය. ඒ කියන්නේ එක ගුණ කිරීම 10 ඍණ 2යි. H2O+ සාන්ද්‍රණය MOL DM ඍණ 3. අපිට pH හොයන්න කියලා තියෙනවා. pH හොයන සමීකරණය අපි දන්නවා pH සමානයි ඍණ log 10 පාදෙට H2O+ ඍණ log 10 පාදෙට එක ගුණ කිරීම 10 ඍණ 2යි. ඒ කියන්නේ pH සමානයි 2යි. හැමෝටම තේරෙන්නේ නැති ඒ ගාන ආදේශ කරලා කොහොමද හැදුවේ කියලා. හැමතිස්සෙම VJ ප්‍රකාශන වලින් ගන්න. එතකොට ඕගොල්ලන්ට අන්තිම වෙනකොට ගාන හදන්න මාර ලේසි. අපි එහෙමම යන් ඒකේ තුන්වෙනි පාර්ට් එකට. තුන්වෙනි පාර්ට් එකේ යන්නේ සාන්ද්‍රණය 0.1ක් වන මෙතනොයික් අම්ල ද්‍රාවණ 50ක් තුළට HCO2N කියන ලවණය දාලා තියෙනවා. මෙතනොයිට් අයනය දාලා තියෙනවා 0.3.4ක් ග්‍රෑම් දාලා පරිමා වෙනසක් සිදු නොවන බව කියනවා. අපිට පරිගණන ද්‍රාවණයේ pH එක. උතර මේ හදලා තියෙන්නේ මේක දැක්කහම පේනවා අම්ලෙත් තියෙන බෂ්මයක් තියෙනවා. අම්ලයයි බෂ්මයයි දෙකම තියෙනවා නම් අපිට මේක හිතන්න බලන්න මේක අනිවාර්යෙන් මේ
හදන්න යන්නේ ආරක්ෂක ද්‍රාවණයක් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. බොහෝ වෙලාවට අම්ලය භෂ්මය දෙකම දාලා ආරක්ෂක ද්‍රාවණය තමයි හදන්න යන්නේ කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒතර අපිට පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ද්‍රාවණයේ pH අගය නිර්ණය කරන්න කියලා. pH අගය නිර්ණය කරන්න ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕන මේකේ කොච්චර මෙතනොයිට් මවුල ගානක් නැත්නම් මෙතනොයිට් සාන්ද්‍රණය කොච්චරද කියලා. මෙතනොයිට් අයනේ සාන්ද්‍රණය අපිට ඒක හොයන්න පුළුවන්. දැන් පළවෙනි ගාන කරමු. මෙතනොයිට් අයනේ අපිට දීලා තියෙනවා මේකේ ග්‍රෑම් තියෙනවා. මෙතනොයිට් ඒකේ ග්‍රෑම් 3.4ක් තියෙනවා. ග්‍රෑම් අපිට මේකේ මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන්. මෞලික ස්කන්ධය සමානයි. එතකොට අපිට මෞලික ස්කන්ධය නයි 12 ධන 32 ධන 1 ධන 23. අපිට මේකට එනවා 68යි G MOL මෞලික ස්කන්ධය හොයාගත්තා. එහෙනම් අපිට හොයාගන්න 2Na මවුල ගාන 3.4 බෙදෙනවා 68. එතකොට අපිට උත්තරේ එනවා 0.05යි මවුල කියන. මවුල ගාන හොයාගත්තා. එහෙනම් මෙතනොයිට් අයනේ සාන්ද්‍රණය අපිට හොයාගන්න පුළුවන්. මේ ඔක්කොම තියෙන්නේ 50ක ගණන් ඩෙසිමීටර්. ප්‍රශ්නය අපිට තියලා තියෙනවා 0.5ක් 1000ක කොච්චර අතර එනවා 1 mol dm ඍණ 3ක් සාන්ද්‍රණය තියෙනවා 1 mol dm ඍණ 3ක්. එතකොට මෙතනොයිට් අයනේ සාන්ද්‍රණය 1 mol dm ඍණ 3ක්. ඒ වගේම අපිට අම්ලෙත් තියෙනවා 0.1. අම්ලේ 0.1ක් තියෙනවා. භෂ්මෙන් ඝන සෙන්ටිමීටර් 1ක් දාලා තියෙනවා. අම්ලෙන් 0.1යි භෂ්මයෙන් දාලා තියෙනවා 1ක්. එහෙනම් මේක ස්වාරක්ෂක ද්‍රාවණය. ස්වාරක්ෂක ද්‍රාවණයක අපි pH අගය හොයන්න ඕන නම් අපි ඉගෙන ගන්නකොට තියරි ඉගෙන ගන්නකොට අපි සමීකරණයක් ව්‍යුත්පන්න කරනවා. ඒකේ නම තමයි හෙන්ඩල්සන් සමීකරණය. ඒක ඔයගොල්ලෝ හොඳට මතක ඇති. සාරක්ෂක ද්‍රාවණයේ pH අගය හොයන සමීකරණය. උතර සාරක්ෂක ද්‍රාවණයේ pH අගය හොයනකොට pH සමානයි හෙන්ඩල්සන් සමීකරණේ pKa ධන log 10 පාදයට උඩට අපි දාන්නේ භෂ්මයේ සාන්ද්‍රණය පහළට අම්ලයේ සාන්ද්‍රණය. මේක හැමෝම මතක තියාගන්න ඕන සමීකරණයක්. නැතුව දැන් මේක කරන්නේ නැතුව අපි සමීකරණ ලියලා මුල ඉඳලා ආදේශ කරලා හදන්න ගියොත් මේ ගානට ලොකු වෙලාවක් යනවා. මේ ගාන සාමාන්‍යයෙන් අමාරු ගානක්. ඒ පළවෙනි සැරේ හදන එක්කෙනාට අමාරු ගානක්. හැබැයි ප්‍රැක්ටිස් කරාම මේක ලේසි. හැබැයි අර විභාග වෙලාවදී අපිට හැමතිස්සෙම කරන්න ඕන වෙලාව ඉතුරු කරගන්න එකනේ. වෙලාව ඉතුරු කරන නිසා අපි මේ වගේ අර ෂෝට් කට් කියන ඒවා අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන. එතකොට මේකේ අපිට යොදන්න තියෙන්නේ හෙන්ඩල්සන් හැසර්බෙට් සමීකරණය. ඒතර ඒක දක්වන අපි pKa යගේ අපිට ගන්න පුළුවන්. ඍණ log 10 පාදයට ඒක 10 ඍණ 3යිනේ. log 10 පාදයට ධන භෂ්මයේ සාන්ද්‍රණය අපි ගත්තා 1යි කියලා. අම්ලයේ සාන්ද්‍රණය 0.1යි. මේකෙන් අපිට එනවා මෙතන එනවා 3ක් මෙතන එනවා 1ක්. ඒතර pH සමානයි 4යි. ද්‍රාවණයේ pH අගය 1යි. ඕන මේක අපිට දැන් අපිට pKa අගය අපි මුලින් ඉස්සෙල්ලා හෙව්වේ නැහැනේ. අපිට ඕන මේ pKa අගය මේක හදන්න ඉස්සෙල්ලා වෙනම හදන්නත් පුළුවන්. නැත්නම් අපි pKa අගය ගන්න හැටි අනිවාර්යෙන් පෙන්නන්න ඕනේ. මේ ආදේශ කරලා පෙන්නන්න ඕනේ. ඒතර මේ අපි ආදේශ කරලා පෙන්නන එකට අපිට වෙනම ලකුණක් වෙනවා. දැන් අපි මුලින් අර උඩ එකේ K අගය විතරයි ගත්තේ. මේ විතර අපි හෙව්වනේ K අගය හෙව්වා. මෙතන K අගය හෙව්වා. හැබැයි අපි ඒකෙන් pKa අගය හෙව්වේ නැහැ. ඒතර pKa අගය අපි එක්ක මේ සමීකරණයට දාලා ආදේශ කරනකොට ඒක හදලා පෙන්නන්න ඕනේ නැහැ. නැත්නම් අපි ඒක ඉස්සෙල්ලා pKa අගය හොයලා මේකට ආදේශ කරන්න ඕනේ. ඒකට ලොකු ලකුණක් හම්බ වෙනවා. හැමතිස්සෙම නිකන් අර ඉබේන වගේ දාන්න එපා. ගාන හැදෙන හැටි පියවරෙන් පියවර හැමතිස්සෙම ඔගොල්ලෝ ලියන්න ඕන. ඒ හැම එකටම අපිට ලකුණු හම්බ වෙනවා. ඒකක දාන ඒවට ලකුණු හම්බ වෙනවා. ඒක නිසා ඒ ගැන හොඳට සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ අපි ඒ ගානත් ඉවරයි. ඒතර මේක සාරක්ෂක ඊළඟ ප්‍රශ්නය කියන්නේ අපිට මේක ස්වාරක්ෂක ද්‍රාවණයක් විදියට ක්‍රියා කරන අයුරු පැහැදිලි කරන්නලු. ඒතර සාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ මොකද්ද? ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ අම්ලයකින් කුඩා ප්‍රමාණයක් දැම්මත්, භෂ්මයකින් කුඩා ප්‍රමාණයක් දැම්මත් pH එක පටු කුඩා පරාසයක් තුළ තියාගෙන ලොකු වෙනසක් කරන්න දෙන්නේ නැති ද්‍රාවණයක්. එහෙනම් මේක කොහොමද සාරක්ෂක ද්‍රාවණයක් වෙන්නේ? අපි බලමු.
අපි බලමු ඉස්සෙල්ලම අම්ලයකින් කුඩා ප්‍රමාණයක් දැම්මම වෙන්නේ මොකද්ද කියලා. අම්ලයක් එක් කිරීමේදී මේකේ අම්ලයක් එක් කිරීමේදී මොකද්ද වෙන්නේ? අම්ලයක් කියන මෙතන තියෙනවා මෙතනොයිට් අයනේ. මෙතනොයිට් අයනට දැන් අපි අම්ලයක් දානවා. ඒ කියන්නේ H+ දානවනේ. H3O+ දානවා. ඔතකොට වෙන්නේ මොකද්ද? මේක ඒකස් මාද දෙකම තියෙන්නේ. මේ පැත්තේ අම්ලය හැදෙනවා. ධන මේ පැත්තේ H2O හැදෙනවා. මොකක්ද වෙන්නේ? අම්ලයකින් කුඩා ප්‍රමාණයක් එකතු කරනකොට වෙන්නේ ප්‍රතික්‍රියාව මේ පැත්තට යොමු වෙනවා. ඉදිරි දිශාවට වෙනවා. ඉදිරි දිශාවට වෙලා අම්ලය හදනවා. H+ එකතු කරන්න වෙන්නේ මේ පැත්තේ අම්ලේ සාන්ද්‍රණය වැඩි කරනවා ප්‍රතික්‍රියාව ඉදිරි දිශානතියට ගෙනහිල්ලා. ඒක හැමෝටම තේරෙනවා ඇති. මොකක්ද වෙන්නේ? H+ එකතු කරන්න වෙන්නේ ප්‍රතික්‍රියාව. මේක සමතුලිතයක්නේ. සමතුලිතයේ ඉදිරි දිශාවට යනවා. සමතුලිතයේ ඉදිරි දිශාවට යන නිසා මේකේ H+ අයන සාන්ද්‍රණය අඩු වෙනවා. මේකේ සාන්ද්‍රණය අඩු වෙනවා. මේ පැත්තේ සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒක හැමෝටම තේරෙනවා ඇති. ඊට පස්සේ අපි බලමු භාෂ්මයක් එකතු කිරීමේදී. භාෂ්මයක් එකතු කිරීමේදී මොකද්ද වෙන්නේ? මෙතන දැන් අපේ මෙතන ඒ ද්‍රාවණී භාෂ්මය දැන් අපි හදාගත්ත ද්‍රාවණයේ අම්ලයක් තියෙනවා භාෂ්මයක් එකතු කරනවා. භාෂ්මයක් පිටින් එකතු කරනවා. භාෂ්මයක් පිටින් එකතු කරනවා කියන්නේ OH- නේ එකතු කරන්නේ. OH- එකතු කරනවා. OH- එකතු කරනකොට වෙන්නේ මේ පැත්තේ මෙතන ඔය අයනේ හදනවා. H2O හදනවා. මොකක්ද වෙන්නේ? OH එක උඩින් ඉඳන් එකතු කරන වාරයක් පාසා ප්‍රතික්‍රියාව ඉදිරි දිශාවට යොමු වෙනවා. එතකොට මෙතන සාන්ද්‍රණය අඩු වෙනවා. මේ පැත්තේ සාන්ද්‍රණය වැඩි කරලා සමතුලිතව ගියා ගන්න පුළුවන් ස්වාරක්ෂක ද්‍රාවණයට. එතකොට මේක තමයි ස්වාරක්ෂක ක්‍රියාව කියන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියා දෙක ලියලා අපි පෙන්වන්න ඕන අම්ලයක් එකතු කිරීමේදී හා භාෂ්මයක් එකතු කිරීමේදී වෙන වෙනම කොහොමද ස්වාරක්ෂක ද්‍රාවණය ක්‍රියා කරන්න කියලා. ඊට පස්සේ අපි ඒකේ B පාර්ට් එකට යමු. ඒකේ B පාර්ට් එකේ තියෙන්නේ රවුල් නියමයෙන් ගානක් තියෙන්නේ. පහත ප්‍රශ්නය සම්පූර්ණය මිශ්‍ර වන ඒහා ද්‍රව දෙකක් මිශ්‍ර කිරීමේ සෑදිය හැකි ද්‍රාවණයක් සම්බන්ධයෙන් වගුවේ පිටපත් කරගෙන හිස්තැන් පුරවන්න සෑදිය හැකි විවිධ වර්ගවල ද්‍රාවණ වගුවේ දීලා තියෙනවා. ඒතර මේක කියනවා ද්‍රාවණයේ A හා B වල මවුල භාග X A හා XB වන අතර දෙනට උෂ්ණත්වයේදී වාෂ්ප පීඩනය PA හා PB වෙනවා. මෙම උෂ්ණත්වයේදී A හා B වල සංතෘප්ත වාෂ්ප පීඩනය P0 A හා P0 B වෙනවලු. AA හා BB හා AB අතර අන්තරාංක බල දීලා තියෙනවා. මම මේක පේපර් එකෙම කරන්න මට වගුව නැත්නම් අදින්න දෙන්න වෙනවනේ. එතකොට මේකේ අපිට දීලා තියෙන්නේ පරිපූර්ණ ද්‍රාවණයක් ගැන තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා පරිපූර්ණ ද්‍රාවණයක් ගැන තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට ස්වාරක්ෂක මේ රවුල් නියමයෙන් ධනාපගමනයක් තියෙනවා. රවුල් නියමයෙන් ඍණ අපගමනයක් තියෙනවා. ප්‍රශ්නේ බලාගත්තනේ හැමෝම. එහෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි මේක බෙදා ගමු. ඔන්න තමයි වෙදින්නේ. එතකොට මෙතන අපි ලියාගමු පරිපූර්ණ ධනාපගමනයක් මේක ඍණ අප ගමනයක්. ඔන්නෝම තමයි තියෙන්නේ ප්‍රශ්නේ. හරිද? එතකොට පළවෙනි එක කියන්නේ මිශ්‍ර කිරීමේදී ඩෙල්ටා H පරිපූර්ණ ද්‍රාවණ නම් ඩෙල්ටා H ශුන්‍යයි. රවුල් නියමයෙන් ධනාපගමනයක් නම් මතක තියාගන්න ඩෙල්ටා H ධනයි. රවුල් නියමයේ ඍණාපගමනයක් නම් ඩෙල්ටා H ඍණයි. ඒක ඩෙල්ටා H කියන්නේ ඊළඟට අපිට අහන්නේ මේ බන්ධන ගැන. AA බන්ධන BB බන්ධන සහ AB බන්ධන අතර. උතර පරිපූර්ණ ද්‍රාවණයක් නම් FAA සමාන වෙන්න ඕන F BB ට
සමාන වෙන්න ඕන FABට. බන්ධනවල තුනම බන්ධන ශක්තිය සමානයි. AA සමානයි BB සමානයි AB. ඒක පරිපූර්ණතාවනේ. ධනාපගමනයක්. අතර අපි මේ ඉස්සෙල්ලම මතක මේ බලමු ධනාපගමනයක්. අතර රවුල් නියමයෙන් ධනාපගමනයක් කියන්නේ අපි හිතන පීඩනයට වඩා වැඩි පීඩනයක් දෙන්න ඕන. ද්‍රාවණ දෙක මිශ්‍ර කරාම. අතර ද්‍රාවණ දෙක වැඩි පීඩනයක් දෙන්න නම් අර මුලින් තියුණ පීඩනයට වැඩි පීඩනයක් දෙන්න ඕන නම් අර දෙවනියට හදන ද්‍රාවණයේ අලුතින් හදන ද්‍රාවණයේ බන්ධන ශක්තිය දුබල වෙන්න ඕනේ. මොකද බන්ධන ශක්තිය දුබල වුණාමනේ ලේසි බන්ධන කැඩිලා වායු අවස්ථාවට යන්න. උතර වායු අවස්ථාවට යන්න නම් ඒගොල්ලෝගේ බන්ධන ශක්තිය දුබල වෙන්න ඕන. එහෙනම් ධනාපගමනයක් නම් ඒ වලට වැඩි AB වලට වඩා. ඒ වගේම මේක අනිත් පැත්තත් එහෙමයි BB වලටත් වඩා. මෙහෙම වැඩි වුණොත් විතරයි මේ දෙවනියට හදන ද්‍රාවණයේ බන්ධන ශක්තිය අඩු වුණොත් විතරයි වැඩි පීඩනයක් දෙන්න පුළුවන්. මොකද තොර ලේසි ඉක්මනට කැඩෙන්න. බන්ධනේ කැඩලා යන්න. බන්ධනේ කැඩිලා ඉක්මනට යන්න ලේසි නම් එහෙනම් මේකේ බන්ධන ශක්තිය අඩු වෙන්න ඕන. මේ දෙකේ බන්ධන ශක්තිය වැඩි වෙන්න ඕන. ඒක හැමෝටම තේරෙන්න ඇති. රවුල් නියමයෙන් ඍණාපගමනයක් නම්. එහෙනම් මේකේ විරුද්ධ පැත්ත. දෙවනියට හදන ද්‍රාවණයේ තියෙන බන්ධන ශක්තිය වැඩි වෙන්න ඕන. ඒට වඩා වැඩි වෙන්න ඕන. ඔතකොට තමයි දෙවනියට හදන ද්‍රාවණයේ පීඩනය අර මුල් ද්‍රාවණයේ පීඩනයට වඩා අඩු වෙන්නේ. රවුල් නියමයේ ඍණාපගමනයක්. විතර බන්ධන ශක්තිය වැඩි නම් බන්ධනේ කඩන්න අමාරුයි. එහෙනම් වායු අවස්ථාවට යන්න අමාරුයි. ඒක මතක තියාගන්න. එතකොට මේකදී ඊළඟට අහන්නේ P0 PA හා XA අතර සම්බන්ධය. එතකොට පරිපූර්ණ ද්‍රාවණයක් නම් ආංශික පීඩනයේ සමානයි PA ගේ ආංශික පීඩනයේ සමාන වෙන්න ඕන. මේ පල්ලෙහෙන් ලියන්න PA ගේ ආංශික පීඩනයේ සමාන වෙන්න ඕන. P0 ගේ XA ගේ ආංශික පීඩන වලට. පරිපූර්ණ අතර ධනාපගමනයක් වෙනවනම් වෙන්නේ මොකද්ද? ධනාපගමනයක් වෙනවනම් PA ගේ ආංශික පීඩනය ආංශික පීඩන වැඩි වෙන්න ඕන. ආංශික පීඩන වැඩි වෙනවා නම් PAට වඩා වැඩි වෙන්න ඕන. P0 ගේ XA ගේ ආංශික පීඩන වැඩි වෙන්න ඕන. P0 XAට වඩා PA ගේ ආංශික පීඩනේ වැඩි. මේක අනිත් පැත්ත. ඍණාපගමනයක් නම් PAට වඩා P0 ගේ XA ගේ ආංශික පීඩන වැඩි. ඕක තමයි ඍණාපගමන සහ ධනාපගමන වෙන්නේ. මේක මට මතකයි පාස් පේපර් එකකට අහලා තිබුණා. ඒකට හැමතිස්සෙම මේක මේ රවුල් නියමයේ මේ ටික ෂෝට් නෝට් එකක් ගහලා මතක තියාගෙන ඉන්න. අයිත් එන්නත් පුළුවන්. ඊළඟට අපි යමු B පාර්ට් එකේම තුන්වෙනි. ඊට පස්සේ B එකේ සෙකන්ඩ් පාර්ට් එක. B එකේ සෙකන්ඩ් පාර්ට් එකේ තියෙන්නේ අපි දීලා තියෙන කලාප සටහන. මේ කලාප සටහන ගොඩක් මට මගේ ක්ලාස් වල ඉන්න ළමයින්ටයි ඒ කට්ටියට ටිකක් අමාරුම එකක් තමයි කලාප සටහන. අමාරු වලට වඩා ඒගොල්ලෝ ගොඩක් බයයි මේ කලාප සටහන අඳින ඒවට රවුල් නියම ගණන් වලට. හැබැයි ඇත්තටම ඒක ප්‍රැක්ටිස් කරාට පස්සේ මාර ලේසි ලකුණු ගන්න ලකුණු ගන්න පේපර් එකේ වෙලාව ඉතුරු කරගන්න. දැන් අර ඉනෝගනික් ගානක් හදන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. ඊනොට මේ දැන් මේ වගේ කලාප සටහනක දේවල් ලකුණු කරන්න ගොඩක් පොඩි වෙලාවයි ගන්න. අපිට සම්පූර්ණ ලකුණුම ගන්න පුළුවන්. වෙන අඩුපාඩුත් ගොඩක් ආවම. ඒකට අපිට සම්පූර්ණ ලකුණුම ගන්න පුළුවන්. ඒක නිසා හොඳට මේ කලාප සටහන් කියන එක කලාප සටහන් රවුල් නියමයේ ගණන් ටික හොඳට බලාගෙන යන්න. ලකුණු ගන්න ලේසිම ගණන් ටික තමයි ඒවා. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නය ගත්තොත් සංසුද්ධ ජලයේ සාමාන්‍ය තාපාංකය සහ ද්‍රවාංක ලකුණු. මම ඉස්සෙල්ලා මේකේ chart එක ඇඳගෙන ඉන්නම්. මෙහෙම එකක් තියෙනවා. මෙතන පීඩනය දාන්නේ. මෙතන උෂ්ණත්වය. මම කටුවට අඳින්නේ මේක. ඔහොම තමයි සටහන තියෙන්නේ. ඒතර මෙතන ද්‍රව
මෙතන වාෂ්ප, මෙතන ඝන. මේ හරි එකයි ATM පීඩනය තියෙන. ඒකල ATM පීඩනය තියෙන. මෙතන T කියලා ලක්ෂයක් තියෙනවා. මෙතන B තියෙනවා. මෙතන C තියෙනවා. අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? සංශුද්ධ ජලයේ සාමාන්‍ය තාපාංකය V හා L ලකුණු අතර සංශුද්ධ ජලයේ තාපාංකයයි ද්‍රවාංකයයි අපි අර්ථ දක්වනකොට අපිට තාපාංක ද්‍රවාංකය අර්ථ දක්වනවා නම් උෂ්ණත්වය වගේම වැදගත් වෙනවා පීඩනය. එහෙනම් අපි මුලින්ම 1 ATM පීඩනය ඉරක් ගහගෙන ඉමු. 1 ATM පීඩනය ඉරක් ගහගත්ත පස්සේ මෙන්න මේ ලක්ෂය, ඒ ඉර කපන මෙන්න මේ ලක්ෂය තමයි සංශුද්ධ ජලයේ තාපාංකය. ඒක අපි ද්‍රවාංකය L, තාපාංකය මෙතන අපිට ඒක ලකුණු කරන්න කියලා තියෙන්නේ V වලින්. VL. ඒක හැමෝටම තේරෙන්නේ නැති. මම හිතන්නේ ඒක හැමෝටම තේරුණා කියලා. ඊට පස්සේ අපි ගත්තොත් මොකද අපි හැමතිස්සෙම අර්ථ දක්වන්නේ තාපාංක ද්‍රවාංක අර්ථ දක්වන්නේ 1 ATM පීඩනයේ සම්මත තත්ත්වයට යටතේ. 1 ATM පීඩනය යටතේ ද්‍රව හා වාෂ්ප සමතුලිතයේ උෂ්ණත්වයත් ඝන ද්‍රව උෂ්ණත්වයේ සමතුලිතයක් හම්බ වෙන රේඛාව තමයි, හම්බ වෙන ලක්ෂය තමයි ද්‍රවාංකය සහ තාපාංකය කියන්නේ. ඊට පස්සේ අපි දෙවැනි ප්‍රශ්නේ අහලා තිනවා BT TC රේඛා සහ T ලක්ෂය මගින් කුමක් නිරූපණය වේද කියලා. ඒත් මේකේ BT එකෙන් මොකද BT එක දෙපැත්ත තියෙන්නේ මොකද? ඝන ද්‍රව. එහෙනම් BT එකේ තියෙන්නේ ඝන ද්‍රව සමතුලිතතාව. ඊට පස්සේ TC එකෙන් තියෙන්නේ ද්‍රව වාෂ්ප සමතුලිතතාව. T ලක්ෂය මේ මේ රේඛා තුනම සම්බන්ධ වෙන ලක්ෂය කියන ත්‍රික ලක්ෂය. ඒක හැමෝම දන්නවා. ඒක ලේසි. කොටස් දෙකක්ම ඉක්මනට ඉවරයි. වැඩි වෙලාවක් යන්නේ නැහැ. හරියට තියරි දන්නවනම්. ඊට පස්සේ තුන්වෙනි ගාන. තුන්වෙනි කොටස කියනවා සංශුද්ධ ජල සාම්ප්‍රදාය ලුණු සල්පයක් එකතු කරාලු. ලුණු සල්පයක් එකතු කරමින් පස්සේ ද්‍රව කලා වාෂ්ප කලාපේ රේඛාවල වෙනසක් වෙනවලු. ඒතර ඒක BTT B' T' සහ T', C' ද තාපාංකය අයිත් අලුතින් ලකුණු කරන්න කියලා තියෙනවා V' සහ L'. එතකොට ලුණු දැම්මහම මොකද්ද වෙන්නේ ද්‍රාවණයට? ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. අයනික ද්‍රාවණයක් දැම්මහම සෝඩියම් ක්ලෝරයිඩ් එකක් දැම්මහම වෙන්නේ අන්තරාණුක බල ප්‍රබල වෙනවා. අන්තරාණුක බල ප්‍රබල වුණාම අර කලින් තිබුණ ත්‍රික ලක්ෂයත් නෙවෙයි, ඊපස්සේ ද්‍රවාංක තාපාංකත් නෙවෙයි, ද්‍රවාංක තාපාංක වෙනස් වෙනවා. අපි ද්‍රවාංකي ගණන ගත්තොත් ද්‍රවාංකය දැන් ජලයේ නම් ද්‍රවාංකය 0යි. හැබැයි සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් වල සෙන්ටිග්‍රේඩ් අංශක 0ට ගෙනාවා කියලා ඒක ද්‍රවයක් වෙන්නේ නැහැ. ඊටත් වඩා පල්ලෙහාට ගෙනියන්න ඕන. මොකද ඒකේ බන්ධන ප්‍රබලත්වය නිසා. ඊට පස්සේ ඒකේ තාපාංකය ගත්තොත් දැන් සාමාන්‍යයෙන් නම් අපි කියන්නේ ජලයේ සංශුද්ධ ජලයේ 100 කියලානේ. අරක දැන් සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික බන්ධන තියෙන්නේ. එහෙනම් ඒකේ බන්ධන ප්‍රබලතාවය වැඩි. ඒතර 100ට රත් කරයි කියලා ඒක වාෂ්ප වෙන්නේ නැහැ. ඊට වඩා ඉහළින් රත් කරන්න ඕනේ. එහෙනම් ජලයේ ද්‍රවාංකයට වඩා අඩු ද්‍රවාංකයක් ලැබෙන්නත් ඕන. තාපාංකයට වඩා වැඩි තාපාංකයක් එන්නත් ඕන. ද්‍රවාංකයට වඩා අඩු වෙන්නත් ඕන. තාපාංකයට වඩා වැඩි වෙන්නත් ඕන. එහෙනම් අපි ඒක BC රේඛාව යන්න ඕන මෙන්න මේ පැත්තේ. ද්‍රවාංකයට වඩා අඩු වෙන්න ඕන. තාපාංකයට වඩා වැඩි වෙන්න ඕන. තොර මේක තමයි P' T' C'. දැන් අපි බලමු මේකේ තාපාංකයේ ද්‍රවාංකය කොතනද කියලා. මේකේ ද්‍රවාංකය තියෙන්නේ මෙන්න මෙතන. මේ ද්‍රවාංකයට වඩා අඩු ද්‍රවාංකයක් එන්න ඕන L'. තාපාංකය බලමු. තාපාංකය තියෙන්නේ මෙන්න මෙතන. V', L', P'.
B' එක මෙතන L' එක. තොර මේ තාපාංකයට වඩා මේ තාපාංකයට වඩා වැඩි තාපාංකයක් වෙන්නත් ඕන. මේ ද්‍රවාංකයට වඩා අඩු ද්‍රවාංකයක් වෙන්නත් ඕන. ඔන්න ওই කරුණු ටික සම්පූර්ණ කරොත් විතරයි ඕගොල්ලොන්ට ලකුණු ලැබෙන්නේ. ඊට පස්සේ ට්‍රික ලක්ෂය ඉස්සෙල්ලා දුන ට්‍රික ලක්ෂය නෙමෙයි ඒක මෙතෙන්ට මූව් වෙනවා. අලුත් ට්‍රික ලක්ෂයක් තියෙන්නේ. තාපාංකය වැඩි වෙනවා, ද්‍රවාංකය අඩු වෙනවා. ඕක තමයි සාරාංශය. මං හිතනවා ඔයගොල්ලන්ට මේ ගාන හොඳට තේරුණා කියලා. ඉස්සෙල්ලා මේක මුල ඉඳලා හොඳට බලලා ඊට පස්සේ තනියෙන් කරන්න. අයිත් අමාරු තැන් තියෙනොත් අයිත් බල මේ ගණන් ටික ප්‍රැක්ටිස් කරන්න.